අද නොවැම්බර් 29 සෙනසුරාදා මේ දවල් වෙද්දී කඩුවෙල මන්සන්දිය ඔබට දිස්වෙන ආකාරය තමයි මේ තියෙන්නේ. ඊයේ කඩුවෙල නගරයේ පාර්ලිමේන්තුවෙන් අපි දැක්කා කැලිගඟේ සැටපහර. ඉතින් අපි ඊයේ කිව්වා වගේම අද දිනේ ඒ බලපෑම ඒ ලෙසම මම හිතන්නේ සිදුවලා තියෙනවා අයහපත් ලෙස. කඩුවෙල නගරය බියකම දෙසට නුවර පැත්තටත් එතකොට කොළඹ දෙසට එතකොට අවිස්සාවේල දෙසට මේ කියන ප්‍රධාන මාර්ගවල තුනම සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමන ඇනහිටලා තියෙනවා. ඒ වගේම තමයි අඩක් ලෙස මාළඹේ බත්තර මුල්ලට වැහිලා තියෙනවා. ඉතින් දරුණු ලෙස කැලණිගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා කඩුවෙල නගරය මන්සන්දියෙන් 4 කොණින් යට වෙලා තියෙනවා. ඉතින් කිසිදු වාහනයකට ගමනාගමනයට ය아가න්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. මේ වෙන විට ප්‍රධාන පාරට අඩි 3ක 4කට වගේ ආසන්නව ජල මට්ටම දැන් පතිත වෙලා තියෙනවා. තව හවස් වරුව වෙද්දී, ඒ කියන්නේ රෑ වෙද්දී සෙනසුරාදා අද දිනේ මේ මට්ටම තවත් ඉහළ යා හැකි පවතින වාරි මාර්ග නිරීක්ෂණය අනුව මේ කඩුවෙල පාලම. ඉතින් කඩුවෙල පාලමයට ඊයේ තිබුණු ජල මට්ටමේ ස්වභාවය නෙමෙයි අද දකින්න පුළුවන් වෙන්නේ අපිට. අද ඊටමත් ඉහළ ජල මට්ටමක් වැඩි වෙලා තියෙන බවත් අපිට පේනවා. ඒ වගේම තමයි කඩුවෙල පාලම කඩුවෙල මන්සන්දිය ඉතා උස්ථානයක පිහිටලා තිබුණා. නමුත් දැන් ජල මට්ටම ඊටමත් ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා. මේ මට්ටම මම හිතනවා ඉදිරි පැය කිහිපය තුලත් ඉහළ යා හැකි වැසි සත්‍යයක් අද දිනේ මේ කොළඹට නොතිබුණා. ඉතින් මේ තමයි අද කැලිගඟේ ස්වභාවය කඩුවෙල මන්සන්දියේ කඩුවෙල පාලම දෙපැස. දැන් ඇත්තරම කඩුවෙල නගරයේ 4 මං හන්දිය මීටර් 50ක සීමාවක වපසරියක ඇරෙන්නට අනිත් සියලුම ප්‍රධාන පාරවල් යට වෙලා අවසන් මේ වෙනකොට. ඉතින් තවත් ජල මට්ටම ප්‍රධාන පාරවල් වලට කැලිගඟ පිටාර යාම නිසා දැඩි බලපෑමක් එල්ලවෙමින් පවතිනවා. ඉතින් මේ තත්ත්වය අද රෑ වෙද්දී, ඒ කියන්නේ සෙනසුරාදා මේ අපි දවල් දකින්න ස්වභාවය. ඉතින් අද රාත්‍රියේ සෙනසුරාදා රාත්‍රියේ තිරිදා උදේ වෙද්දී මේ තත්ත්වය තවදුරටත් වැඩි විය හැකි. 2016 ගම් වතුර එක්ක සසදන විට තරමක වැඩි ස්වභාවයක්, වැඩි බලපෑමක් මෙවර එල්ල වෙමින් පවතිනවා කැලණිගඟේ මේ ජල මට්ටම පිටාර ගැලීම නිසා. ඉතින් කලින් යට නොවුණු ස්ථාන යට වෙමින් පවතිනවා. දැන් මේ අපි දැක්කේ කඩුවෙල නගරයේ අද දවල් වරුවේ වෙද්දී ගම් වතුරෙන් තිබුණු බලපෑම. නමුත් අද සවස් වරුව සහ අද රාත්‍රියේදී එහෙම නැත්නම් ඉරිදා උදේ, ඒ කියන්නේ හෙට උදේ වෙද්දී මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. බොහෝ විට වතුර මට්ටම ඉහළ යා හැකි බවක් තමයි නිරීක්ෂණය වෙන්නේ. නමුත් අපිට කියවන හැකි මොන තත්ත්වයක් උදා වෙයිද කියලා. නමුත් දැනට පවතින තත්ත්වය 2016 තත්ත්වයට වැඩිය යම්කිසි වැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා.